හායි කොහොමද ඔයාලට? මම මේ පහු කරන්නේ හබරණ රක්ෂිතය. අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පොළොන්නරුවේ තියෙන ඓතිහාසික හා ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් බලාගන්න පුළුවන්. එහෙනම් එකතු වෙන්න ට්‍රැවල් විත් හසිය එක්ක පොළොන්නරුවේ සොළොස්ම ස්ථාන බලන්න යන්න. ශ්‍රී ලංකාවේ දෙවැනි ඉපැරණි අගනුවර වන පොළොන්නරුව ඓතිහාසික වස්තු හා වාස්තු විද්‍යාත්මක විස්මයන්ගෙන් පිරුණු නගරයක් කියලා හඳුන්වන්න පුළුවන්. අද වන විට පොළොන්නරුව යුනෙස්කෝ ලෝකෝරුම නගරයක් ලෙස නම් කරලා තියෙන්නේ. අද මං ඇවිල්ලා තියෙන්නේ පොළොන්නරුව රාජධානිය බලන්න. ගොඩ ස්ථාන තියෙනවා බලන්න. මං හිතන්නේ එක දවසකින් කවර් කරගන්න බැරි වෙයි. එහෙම වුණොත් මට තව දවසක් එන්න වෙනවා. මම මුලින්ම ආවේ දළදා මළුවට. මේ භූමියේ තවත් විශේෂ ස්ථාන කීපයක්ම තියෙනවා අපිට බලන්න. මේ තමයි පොළොන්නරු වටදාගය. චෛත්‍යයේ ආරක්ෂාවට ඒ වටා ඉදිකරන විශාල ගොඩනැගිල්ල වටදාගය කියලා හඳුන්වනවා. මේ පූජනීය ස්ථානවලට ඇතුල් වෙද්දී සෙරප්පු ගලවලා ඇතුල් වෙන්න ඕනේ. පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් වටිනාකමෙන් වැඩිම ස්ථානයක් තමයි පොළොන්නරු වටදාගය කියලා කියන්නේ. මේ තැනේ පැරණි වටදාගයක හැඩහුරුකම තවමත් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙනකොටම තියෙන සඳකඩ පහනත් මුරගල් දෙකත් තවමත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. පොළොන්නරු යුගය ගැන කතා කරනකොට මෙහි විශේෂත්වයක් තියෙනවා සඳකඩ පහන පිළිබඳව. මේ යුගයේ සඳකඩ පහන අනුරාධපුර යුගයේ සඳකඩ පහනට සාපේක්ෂව බලනකොට වෙනස්කමක් තියෙනවා. ඒ මොකද දන්නවද? පොළොන්නරු යුගය වෙන විට සඳකඩ පහනින් සත්වපේලියේ ගවයා ඉවත් කරලා තියෙනවා. ගවයා දේවත්වයෙන් සලකපු නිසා පයට පෑගීම වැළැක්වීමට එසේක් සිදු කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මේ ඔයාලා දකින්නේ පොළොන්නරුවේ වටදාගයේ ඇතුළත පිහිටීම. හතර දිශාවටම තියෙන බුදු පිළිම හතරින් වර්තමානය වෙන විට දකින්නට ලැබෙන්නේ බුදු පිළිම දෙකක් පමණයි. අපි දැන් ඇතුල් වෙන්නේ 60 දාගය කියන ගොඩනැගිල්ලට. පැය 60කින් වැඩ නිම කළ නිසා මෙම ගොඩනැගිල්ල 60 දාගය ලෙස හඳුන්වනවා. මේ ගොඩනැගිල්ල අතීතයේදී දැව වහලයක් සමග දෙමහල් ගොඩනැගිල්ලක් පරිදි තියෙන්නට ඇති බව විශ්වාස කරනවා. ඒ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලේ දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන්නට ඇති. ඒ වගේම බිම් මහලේ බුදු ගෙයක් ලෙස භාවිතා කරන්නට ඇති බව විශ්වාස කරනවා. මේ බුදුගේ තුළ බුදු පිළිම 3ක් තැන්පත් කර තිබූ නටබුන් වර්තමානය වන විට දකින්නට ලැබෙනවා. අපි දැන් බලන්න යන්නේ පොළොන්නරුවේ ථූපාරාමය. ථූපාරාමය කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ අනුරාධපුරයේ තියෙන ථූපාරාම චෛත්‍යයයි. ඒත් පොළොන්නරුවේදී ථූපාරාමය කියලා අපි හඳුන්වන්නේ ප්‍රතිමා ගෙයක්.
මේ ගොඩනැගිල්ලෙන් පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතාවය පෙන්නනවා. ගඩොල්වලින් සාධන ලද වක් වූ වහලයක් ඇති පිළිමගේකට සුදුසුම නිදසුනක් ලෙසින් මේ ගොඩනැගිල්ල හඳුන්වන්න පුළුවන්. පොළොන්නරුවේ මේ වගේ පිළිමගෙවල් දෙකක් තව දකින්නට ලැබෙනවා. ඒ ලංකා තිලකය සහ තිවංක පිළිමගෙයයි. දැනට පොළොන්නරු පුදබිමෙන් තියෙන පිළිමගෙවල් අතුරින් පැරණිම පිළිමගෙය තූපාරාම පිළිමගේ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි බිම් සැලැස්ම ගන්ධකුටි පිළිමගෙවල් වලට සමාන වෙනවා. අන්තරාලය, මණ්ඩපය, ගර්භගෘහය, ද්වාර මණ්ඩපය යන කොටස් 4කින් යුක්තයි. ඒ වගේම තූපාරාමය පිළිමගේ තුළ හිඳි පිළිමයක් තමයි තිබිලා තියෙන්නේ. නමුත් වර්තමානය වන විට අපිට දකින්නට ලැබෙන්නේ එහි නටබුන් පමණයි. පිටිවල තියෙන උස්ස සහ ඝනකම් බලමු. අපි ඊළඟට බලන්න යමු නිශ්ශංක ලතා මණ්ඩපය. මේ ස්මාරකය දළදා මළුවේ බටහිර කෙළවරේ තමයි පිහිටලා තියෙන්නේ. මේ ස්ථානය බෞද්ධ සංගායනා සඳහා සංවාද මණ්ඩපයක් ලෙස භාවිතා කරන්නට ඇති බව උපකල්පනය කරනවා. නිශ්ශංකලතා මණ්ඩපෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි විවෘත ගුවන් සැලසුමයි. ඒ වගේම කුළුණු හිස පිපෙන නෙළුම් මල් නිරූපණය කිරීමයි. මේ තියෙන්නේ ගල්පොත පුවරු ලිපිය. පොළොන්නරු යුගයේ පිහිටි විශාලතම ගල්පුවරු ලිපිය ගල්පොත සෙල්ලිපිය ලෙස හඳුන්වන්න පුළුවන්. පැරණි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, භාෂාව, ආගම හා දේශපාලනය පිළිබඳ තොරතුරු රාශියක් මෙම සෙල්ලිපියේ අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම මෙම සෙල්ලිපිය ලියලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් වීම විශේෂත්වයක් වෙනවා. මේ තියෙන්නේ සත්මහල් ප්‍රාසාදය. සාම්ප්‍රදායික සත්මහල් ප්‍රාසාදය ලෙස මෙම ගොඩනැගිල්ල හැඳින්වුවත් මෙහි පැරණි නම පිළිබඳව තොරතුරු තවමත් අනාවරණය වෙලා නැහැ. පොළොන්නරු යුගයේ සත්මහල් ප්‍රාසාදයක් ඉදිකළ බවට මහාවංශයේ තොරතුරු සඳහන් වුණත් මේ ගොඩනැගිල්ල සත්මහල් ප්‍රාසාදය කියලා හඳුන්වන්න බැහැ. මොකද මේ ගොඩනැගිල්ල ඉහළට යන්න යන්න කුඩා වීම ඊට හේතුව වෙලා තියෙනවා. ඒ නිසා මෙය විරල ගණයේ ස්තූපයක් කියලත් කියනවා. තවත් තැනක් බලන්න යන්න කලින් අපි ගියා බෙලිමල් බොන්න. දැන්නම් හොඳටම වහිනවා. එහෙම කියලා මෙච්චර දුරක් ආපු එකේ මේ තැන් බලන්න නැතුව යන්න බෑනේ. අපි ඇවිත් ඉන්නේ පරාක්‍රමබාහු රාජමාලිගාවට. මහල් 7කින් සමන්විතව තිබූ මේ මාලිගාව ඉතාමත් ඝන ශක්තිමත් ගඩොලින් ඉදිකරලා තිබිලා තියෙනවා. අද වන විට මහල් 3ක නටබුන් දකින්නට තියෙනවා. ඒවායේ කුහරවල ලී බාල්ක දමා තිබූ බවට අවශේෂ දකින්නට ලැබෙනවා.
මහාවංශයට අනුව මේ මාලිකාවේ කාමර දහසක් තිබූ බව කියවෙනවා. නමුත් මාලිකා ගොඩනැගිල්ලක් තුළ කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් නිසා මුළු මාලිකා පරිශ්‍රය තුළම කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. පසුකාලීනව මේ මාලිගාව ගිනිගෙන විනාශ වී ඇති බවට සාධක හමු වෙනවා. මේ තියෙන්නේ රන්කොත් වෙහෙර. අතීතයේදී රන්වන් කොතක් තිබූ නිසා මේ චෛත්‍යය රන්කොත් වෙහෙර කියලා හඳුන්වනවා. අනුරාධපුර යුගයේ දාගැබ් ලෙස පොළොන්නරු යුගයේ දාගැබ් නිර්මාණය කළත් පොළොන්නරු යුගයේ දාගැබ් වල තියෙන උඩ කොටස පැතලි ස්වභාවයක් ගන්නවා. මේ ස්තූපය පොළොන්නරුවේ විශාලතම ස්තූපය වන අතර මුළු රටේම සිව්වන විශාලතම ස්තූපය වෙනවා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ගල් විහාරයට. ගල් විහාරයේ තියෙන සියලුම පිළිම නිරලා තියෙන්නේ තනි කළු ගලක පිහිටි කළ උපයෝගී කරගෙන. අපි මෙතනට යනකොටත් මෙහි සංරක්ෂණ කටයුතු සිදු වෙනවා. ඔයාලටත් පේනවා ඇතිනේ. පොළොන්නරුවේ තියෙන අනෙකුත් සියලුම ගොඩනැගිලි ගඩොලින් ඉදි කරලා තියෙන්නේ. ඒත් ගල් විහාරයේ පිළිම තනි කළු ගලින් ඉදි කරලා තියෙනවා. ගල් විහාරය තුළ සැතපෙන පිළිමයක්, හිටි පිළිමයක් සහ හිඳි පිළිමයක් දකින්නට ලැබෙනවා. ඊට අමතරව හිඳි පිළිම ලෙනක්ද දකින්නට ලැබෙනවා. ඒ වගේම මම පොළොන්නරුව ආවොත් ඔයාලට මතක් කරන්නම දෙයක් හිතාගෙන හිටියා. ඒ තමයි පොළොන්නරු ගල් විහාරයේ තියෙන සැතපෙන බුදු පිළිමයයි තන්තිරිමලේ රජමහා විහාරයේ තියෙන සැතපෙන බුදු පිළිමයයි අතර සමානකමක් තිබෙන බව පුරාවිද්‍යා මූලාශ්‍රවල සඳහන් වෙනවා. adalah chapter waktu itu cuma segini kita kena galanya lagi nak kan baru lah ini oke naik ke lopo kan dia benar ni දැන් අපි පොත්කුල් විහාරය බලන්න යන්නේ. පොත්කුල් විහාරය බලන්න එනවා නම් ඔයාලා පරාක්‍රම සමුද්‍රයේ කෙරවලටම එන්න ඕනේ. මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ පොත්කුල් වෙහෙර පිළිමයයි. මේ පිළිමය පරාක්‍රම බාහු පිළිමය, පුලස්ති පිළිමය යන නම් වලින් හඳුන්වනවා. ඒ වගේම මේ විදිහට නෙලා ඇති ලංකාවේ එකම ප්‍රතිමාව වන්නේ මෙයයි.
මේ පිළිමය ඉදිරියෙන් පොත්ගුල් විහාරය ඉදි කරලා තියෙනවා. අපිට වෙලාව මදි වුණ නිසා අපි ඒක බලන්න නම් ගියේ නෑ. සුවිශල් පරාක්‍රම සමුද්‍රය ඇතුළු පුළුල් වැව් නිසා කැපී පෙනෙන පොළොන්නරුව එහි පැරණි පාලකයන්ගේ දක්ෂතාවය පෙන්නුම් කරනවා. මේ නගරය ඉතිහාස ලෝලීන්ට හා සොබාදහමට ආදරය කරන්නන් සඳහා නැරඹිය යුතුම ගමනාන්තයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පොළොන්නරුව ආපු ට්‍රිප් එක දැන් අපි ඉවරයි. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්න. බයි.